සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මම අදත් ගෙනල්ලා තියෙනවා රසවත් රෙසිපි එකක්. ඉතින් අද හදන්න යන්නේ පොල් බිස්කට්. ඉතින් මේ බිස්කට් එක හරිම රසයි, හදාගන්න හරිම ලේසි. ඒ වගේම තමයි මේක හදාගන්න විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පොඩි දේවල් ටිකක් විතරයි ඕන වෙන්නේ. ඒ වගේම තමයි මේකට අපි බිත්තර එකතු කරගන්නෙත් නැහැ. ඉතින් එහෙමනම් බලමු කොහොමද මේ රසම රස පොල් බිස්කට් එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා මාගරින් මෙෂරින් කප් භාගයක්. ග්‍රෑම් වලින් අර ගන්නවා නම් ග්‍රෑම් 115ක්. මෙතන දුවට බටර් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට එකතු කරගන්නවා සුදු සීනි මෙෂරින් කප් 3 කාලක්. ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 150. ඉතින් මෙතනදී සීනි අරගන්නදී ගොඩක් ලොකු කැට සීනි අරගන්න එපා. පොඩි කැට සීනි වලින් අරගන්න. සීනි කැට ගොඩක් ලොකුයි නම් ඔයාලට පුළුවන් ග්‍රයින්ඩ් කරලා අරගන්න. දැන් මේ විදිහට බෝල් එකට දාගත්තු මාගරින් ටිකයි සීනි ටිකයි ක්‍රීම් එකක් වගේ වෙන්න හොඳින් කලවම් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් විස්ක් එකක් හෝ බීටර් එකක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් මේ විදිහට හැන්දකින් හෝ ස්පැචුලා එකකින් මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සීනි ටිකයි මාගරින් ටිකයි ක්‍රීම් එකක් වගේ වෙන්න හොඳින් කලවම් වෙලා තියෙනවා. මේ විදිහට කලවම් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඩෙසිකේටඩ් කොකනට් මෙෂරින් කප් එකක්. දැන් නැවතත් හොඳින් කලවම් කරගන්න. ඉතින් ඩෙසිකේටඩ් කොකනට් ගෙදරදී කොහොමද හදාගන්නේ කියලා මේ වෙද්දි මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම පහලින් දාලා තියන්නම් කැමති කෙනෙකුට බලලා හදාගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා හොඳින් හලාගත්ත පාන් පිටි මෙෂරින් කප් එකක්. ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 130ක්. ඒත් එක්කම එකතු කරගන්නවා බේකින් පවුඩර් තේ හැඳි කාලක්. ඒත් එක්කම ලුණු බොහොම පොඩි ප්‍රමාණයක්. දැන් නැවතත් හොඳින් කලවම් කරගන්න. මේ පේන විදිහට මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මේස් හැඳි 3ක් එකතු කරගන්නවා. කිරි එකතු කරගත්තට පස්සේ මේ විදිහට නැවතත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ පාවිච්චි කරන ස්පැචුලා එක අයින් කරලා අතින් ඩෝ එකක් හදාගන්න. ඉතින් මේ තියෙන්නේ අතින් හොඳින් කලවම් කරලා හදාගත්ත ඩෝ එක. ඉතින් මෙන්න මේ පේනා වගේ අතේ ඇලෙන්නේ නැති පදමට මේක තියෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඩෝ එකෙන් බිස්කට් ටික හදාගන්න. දැන් හදාගත්ත ඩෝ එකෙන් මේ පේනවා වගේ පොඩි පිටි කොටසක් අරගෙන අල්ල මැද තියලා බෝලයක් වගේ හදාගන්න. ඊට පස්සේ ඒ හදාගත්ත බෝලේ මේ පේන විදිහට පැතලි කරගන්න. ඊළඟට ඒකේ උඩ පැත්තේ මෙන්න මේ පේන විදිහට ඩෙසිකේටඩ් කොකනට් ටිකක් තවර ගන්න. ඉතින් මේක අවශ්‍යම දෙයක් නෙමෙයි ඔයාලට කැමති නම් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේ ටික තියා ගන්න ඕන ඔයිල් පේපර් එකක් හෝ පාර්ච්මන්ට් පේපර් එකක් දාගත්තු ට්‍රේ එකක් උඩින්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික බේක් කරගන්න. ඉතින් සෙල්සියස් එක 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කරගත්තු oven එකේ විනාඩි 15ක් විතර යද්දී අපිට පුළුවන් මේ බිස්කට් ටික බේක් කරගන්න. ඉතින් මේ තියෙන මේ විදිහට බේක් කරලා හදාගත්තු බිස්කට් ටික ඔයාලට පේන ඇති ඒ ටික ලස්සන රන්වන් පාටට බේක් වෙලා තියෙනවා. දැන් අපි මේ ටික නිවෙන්න තියාගන්න ඕන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රසම රස පොල් බිස්කට් ටිකක් ගෙදරදී හදාගන්න. ඒ වගේම තමයි අද අපි මේ පොල් බිස්කට් හදාගන්න ගත්ත ප්‍රමාණ වලින් බිස්කට් 26ක් 27ක් වගේ වෙන්න හදාගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ බිස්කට් හදද්දී අනිවාර්යයෙන්ම වැනිලා ටිකක් එකතු කරගන්න. ඉතින් එහෙමනම් ඔයත් මේ රසම රස පොල් බිස්කට් හදලා රස බලන්න. අපි තවත් දවසක මේ වගේම රසවත් රෙසිපි එකකින් හම්බෙමු.